හෙල්ලෝ බොයිස් ඉතින් අලුත් වීඩියක් කරන්න ඇවිල්ලා තිනවා. ඉතින් අද අරන් ඇවිල්ලා තින්නේ GTA 5 එකේ පුංචි ගේම් ප්ලේ එකක්. අද අපි කරන්න යන්නේ කඳු පන්තියක ට්‍රේල් බයික් වලින් රේස් එකක් යන්න. ඉතින් අද අපි ප්ලේ කරන්නේ අපේ මයිකල් අයියාගේ කැරක්ටර් එකෙන්. අපි රේස් එක යන්න කලින් ෆ්‍රෙන්ඩ්ස් ඇඳුමක් දාගමු. මොකද මේ වගේ ඇඳුමකින් රේස් එකක් යන්නේ නැහැ කිසිම කෙනෙක්. අපි ඉතින් මයිකල් අයියාගේ ගේ ඇතුලේ ඉන්නේ. ඉතින් උඩට පේනවා ලොකු මැන්ෂන් එකක් තියෙන පොරට. අපි යන් කිටත් දාගන්න ඉස්සෙල්ලා මේ තියෙන මගේ රූම් එක. මම මේකේ වැඩි ඇඳුම් නම් අරගෙන නැහැ. මොකද වැඩි මම GTA එකේ ස්ටෝරි මොඩ් එක ප්ලේ කරන්නේ නැහැ. මල්ටිප්ලේයර් එක තමයි ප්ලේ කරන්නේ. හරි අපිට බ්ලැක් කලිසමක් තියෙනවා. සපත්තු දෙක අපිට සූදු සපත්තු දෙක තියෙනවා. නයිස්. අපි ෂර්ට් එකක් අඳගමු. නයිස්. ඔව් සූදු නම් අවුල් ෆ්‍රෙන්ඩ්ස්. කලර්ස් පොඩ්ඩක් අවුල් සූදු දැම්මහම අපි සුදු වෙනවට ඇතිමු වෙන්න මේ නිල් පාට ෂර්ට් එක. අපි සංගකුත් දාගමුද කියන්නේ. සංගවල් ලෝඩ් නෑ. අපි මෙහෙම යන් රේස් එකට. මෙන්න මේ විදිහට අපි ගෙදරින් එළියට යන්. අපිට රේස් එක ගාවට යනකම් යන්න වාහනයක් තියෙනවද දන්නේ නැහැ. මට මතක නෑ මගේ ගරාජ් එකේ වාහන තිබ්බද කියලා. ගිහිල්ලා බලමු ෆ්‍රෙන්ඩ්ස්. දුක හිතෙන කාරණේ කියන්නේ වාහනයක් නෑ. කොච්චර සල්ලි කාරෙක් වුණත් ඔන්න ඉතින් පේනවනේ වාහනයක් නෑ මට. ඈ what the hell? මේ මොකද්ද මගේ කාර් එකට වෙලා තින්නේ? damn son. අන්න ෆ්‍රෙන්ඩ්ස් විනාඩියක් දෙන්න මට මතක හැටියට අපිට වාහනයක් තිබ්බා ගරාජ් එක. අපි චුට්ටක් ගිහින් බලමු මේ මගේ ගෙදර ගරාජ් එකේ නම් වාහන නෑ. මට වෙනම ගරාජ් එකක් තියෙනවා. අපිට ඒකේ වාහන තිබ්බා මට මතක හැටියට. අපි ඒකට ගිහිල්ලා බලමු අපිට වාහනයක් තියෙනවද කියලා ගන්න. එතන මොකුත් උනේ නෑ. ඕගොල්ලෝ මොකුත් දැක්කෙත් නෑ. මම දැක්කෙත් නෑ. අපේ ගරාජ් එක තියෙන්නේ මෙතනින් පල්ලෙහා පාරේ. මෙතනින් ගිහිල්ලා අපිට හරවන්න තියෙනවා වමට. ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝ ඇත්ත ජීවිතේ වාහන පදින්න කවදාවත් මේ වගේ පදින්න එපා. පේනවනේ උගලට කලර් ලයිට් එකක්වත් බැලුවේ නෑ. හරිනේ. කුණුහරුපත් කියනවා කමන්නේ. ඇත්ත ජීවිතේ ඔයගොල්ලෝ වාහනයක් පදින්න කවදාවත් උන් පදින්න එපා. අපි බලමු ගරාජ් එකට ගිහිල්ලා අපිට වාහනයක් තියෙනවද කියලා. sadly අපිට වාහනයක් නැහැ. මට මතක තිබ්බේ වුණාට මට වාහනයක් තිබ්බා වගේ. හරි අපි මෙහෙම කරමු. අපි වාහනයක් නැහැ කියලා සැලෙන්නේ නැහැ. අපි වාහනයක් දැන් සල්ලි දීලා ගමු. කෙලිම මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ පුළුවන් ෆෝන් එක අතර අරගෙන ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මෙතන travel and transport වල legendary motorsport එකේ ඔයගොල්ලෝ පුළුවන් ඔයගොල්ලෝ කැමති වාහනයක් මෙතනින් සල්ලි දීලා අරගන්න. අපි මෙතනින් අරගමු Lamborghini එකක් අරගමු. nice. අපි රතු පාටින් ගමු. ඕඩර් කරා 2,40,000යි. සල්ලි නම් නැති. හරි මේ වාහනේ එන ටික වෙලාවක් යනවා. අපි වාහනේ ආවට පස්සේ ආයි සෙට් එක. හරි ඔන්න අපේ වාහනේ දැන් ඇවිල්ලා තියෙන්නේ. මම අපේ වාහනේ චුට්ටක් ගරාජ් එකට දාලා හොඳට හදාගත්තා. ඉතින් ඒ ටික මම රෙකෝඩ් කරේ නෑ. හරි අපි දැන් අපේ මේ අලුත් Lamborghini අපි අපේ ලොකේෂන් එකට යමු. ලොකේෂන් එක යන්න කලින් අපි මැප් එක ඕපන් කරලා ලොකේෂන් එක දාගමු. මැප් එකේ මෙන්න මෙතන තමයි අපේ රේස් එක තියෙන්නේ. මැප් එකේ මෙන්න මේ විදිහේ රේස් අයිකන් ගොඩක් තැන්වල ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ තැන්වලට ගියොත් ඔයාලට පුළුවන් මැප් එකේ රේස් යන්න. ඔයගොල්ලෝ පේනවා මෙතන තියෙන බයික් රේස් එකක්. එතකොට මෙතන තියෙනවා බෝට් රේස් එකක්. ඔය වගේ එක විදිහට මෙතන ප්ලේන් රේස් එකක් තියෙනවා. ඔය විදිහට රේස් ගොඩක් තියෙනවා මැප් එකේ. අද අපි යන්නේ මෙන්න මෙතන තියෙන රේස් එක පදින්න. අපි එතනට ලොකේෂන් එක දාගත්තා. මෙන්න මේ කෝල් එකක් එනවා. පස්සේ ගන්නම්. වාහනේ පොඩ්ඩක් සද්දේ වැඩි වගේ. අපි සද්දේ චුට්ටක් අඩු කරගමු ටක් ගාලා. අපිට මෙන්න මේ විදිහට පුළුවන් යන්න අපේ ලොකේෂන් එකට. අම්මා ලස්සන අවුඩියක් යනවා. ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝට මම ආයෙත් කියනවා මං වගේ වාහන පදින්න එපා කවදාවත්. පේනවනේ ඉතින් රෙඩ් ලයිට් එක තියෙනවා අම්මා. අලුත්ම වාහන ඉවරයි. කරන්න දෙයක් නැහැ ෆ්‍රෙන්ඩ්ස්. ඔහොම තමයි සබාදහම අපිට පරිසම් දෙනවා. හරි කවන්නේ. අපි අපේ පිටිපස්ස ලස්සනට තියෙන Lamborghini ටක් ගාලා යන්න. nice friends. ඉතින් ගවර්න්මන්ට් ගත්තා. oh shit අම්මෝ. මගේ ඩ්‍රයිවිං ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න. ලස්සනයි නේද කියලා. shit අයියෝ.
කවන්නේ අපි මේකේ යන් ඉතින් දැන් මොනවා කරන්නද හැප්පුණා කියලා අපි සල්ලි දීලා ගත්ත වාහනේනේ හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් වීඩියෝ එකට ලයික් එකක් දාලා සෙට් වෙන්න ඉතින් මම ප්ලේ කරන ගොඩක් ගේම්ස් ඉතින් අයියෝ කියන්න දෙන්නෙත් නෑ හැප්පෙනවානේ කවන්නේ මම ප්ලේ කරන ගොඩක් ගේම්ස් මේ channel එකෙන් ගේනවා වීඩියෝස් විදියට ගේම් ප්ලේස් විදියට ඉතින් ලයික් එකක් දාලා සෙට් වෙන්න අතන මොකක් හරි ප්‍රශ්නයක් ගියා ඕල්ට උට දාන්න වෙලා නෑ අපිට ඔයාලා ලයික් එකක් දාලා සෙට් වෙන්න වීඩියෝ එකට ෂෙයා කරලා ඉතින් සපෝට් එකක් දෙන්න හරි අපිට තව කිලෝමීටර් 4ක් යන්න තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් ගොඩක් දුර යන්න තියෙනවා මං හිතුවට වඩා හරි ලස්සනට ට්‍රේන් එක ගත්තා GTA ඔෆ්ලයින් මොඩ් එකේ ගොඩක් දේවල් අඩුයි නේද ෆ්‍රෙන්ඩ්ස් මෙතන මේ ඔන්ලයින් එකේ මෙතන ලොකු පත මෙන්ෂන් එකක් තියෙනවා අපේ මෙන්ෂන් එක තියෙනවට වඩා මෙතන මෙහෙම දෙයක් තියෙනවා ලස්සනයි කමන්නේ ඔන්ලයින් එකේ වීඩියෝස් ඕනනම් ඔයගොල්ලෝ පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න අපිට ටිකක් දීර්ඝ ගමනක් වගේ යන්න තියෙන්නේ තාමත් අපි යනවා මේ වාහනේ ඇතුළ බලමු අම්මා කාබන් ෆයිබර් ඇතුළක් තියෙන්නේ මගේ මයික් එකකින් සද්දයක් එහෙම එනවා නම් ගණන් ගන්න එපා ඒක ඉතින් මං හදාන්න try එකක් දෙන්නම් damn මේක ඇතුළ කාබන් ෆයිබර් කරලා තියෙනවා කොකා කෝලා එකක් එහෙමක් තියෙනවා අපි යන් ටක්කලා යන් shit ෆ්‍රෙන්ඩ්ස් දැන් මේක ලැම්බෝගිනියක් වගේ නෑ දැන් මේක නිකන් කැඩිච්ච කරත්තයක් වගේ කමන්නේ කොහොම තිබ්බ වාහනද මේවා කමන්නේ අපි යන් ඩ්‍රයිවිං නම් ඉස්පා too close උනාට ඩන් නෑ බං හැප්පුණානේ nice අයියෝ ඇතුණා ෆ්‍රෙන්ඩ්ස් මේ වීඩියෝ එක දිග වැඩි වෙයි තන්නේ ඔයගොල්ලෝ ඩේටා දාගෙන බලන්න අයියෝ shit තමයි බං ෆ්‍රෙන්ඩ්ස් අපේ Lamborghini ඉස්සරහා කොටස සාර්ථක ලෙස මං කඩා ඉවත් කරගත්තා කෝල් ගන්නවර ඩේව් කියන කෙනා සරින් සරේ ඇයි දන්නේ හදිසියද දන්නෙත් නෑ අපි යන්ටක් ගාලා අපේ ලොකේෂන් එකට මේ වාහනේ ස්පීඩ් එක තිබ්බට කන්ට්‍රෝල් අවුල් ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝට ඒක බලද්දි තේරෙනවද දන්නේ නැහැ ඔයගොල්ලෝ GTA ප්ලේ කරලා තියෙන කෙනෙක් නම් ඒක බලද්දි උනත් තේරෙනවා වංගු එහෙම ගද්දි කැපෙනවා අඩුයි වාහනේ ඉතින් මෙන්න මේ විදිහට එච් එක බලලා අපේ වාහනේ ලයිට් ඔන් කරගන්න පුළුවන් අම්බෝ තව චුට්ට දුර අපිට යන්න දෙන්නේ මීටර් 80යි. අපි මේ 80 ටක් ගාලා යන් අපේ ලැම්බර්ට් එකේ. අපි කීයටද දන්නේ ෆෙන්ස් යන්නේ. අපි 120 පහු කරලා යනවා ඒකේ. ගොඩක් දුරයි මේ රේස් එක නේද? කවන්නේ. ඔන්න අපි අපේ රේස් එක යන්න තියෙන ලොකේෂන් එකට ඇවිල්ලා තින්නේ. ඔයගොල්ලන්ට පේනවා දුර තියාම අපේ කට්ටිය පල්ලෙහා ලෑස්තිලා ඉන්න රේස් එක යන්න. අපි අපේ වාහනේ මේ හරියෙන් පාක් කරලා නැත්තම් එයාලා බය වෙන්න ඉඩ දිනවා හප්පන්නවා කියලා. ඉන්න මෙහෙන් පයින් යන් අපි. මාත්‍ය රේස් එකක් යනවා වගේ. අපිවත් අරගන්නකො. අපිටත් පුළුවන් වාහන පදින්න. අප්පා මේ ටීවී වලින් යන්න තියෙන්නේ. මේ නම් පදින්න අමාරුයි ෆ්‍රෙන්ඩ්ස්. කවන්නේ අපි යන්. අපිවත් ගන්න රේස් එකට. මෙන්න මේ පාර තමයි අපිට රේස් එක යන්න තියෙන්නේ. අපි බලමු රේස් එක ගිහිල්ලා මට මොකක් හම්බෙයිද මටත් ATV එකක් හම්බෙයිද අපෝ ෆ්‍රෙන්ඩ්ස් මටත් ATV එකක් තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවත් ඇති මේ වාහන පදින්න ගොඩක් අමාරුයි මේ ATV මොකද මේ වාහන වල අම්මට හුඩු වෙනවා මොකද්ද බං ඒ උනේ හරි මට පරාදයි වගේ කියෝ ඉන්නවනේ ඉතින් යන්න නැතුව ඔයගොල්ලෝ දන්නවත් ඇති මේ වාහන කියන්නේ GT5 එකේ මම මේ වාහනයක් ඇත්තට බදලා නැහැ GT5 එකේ මේ වාහන පදින්න මාර අමාරුයි මේ වාහනේ කියන්නේ හරවද්දි පටස් ගාලා හැරවෙනවා ඒකයි ප්‍රශ්නේ අපි යන්ටක් ගාලා අරගොල්ලෝ මා පාස් කරලා යනවා මං අන්තිමේ වුණාට වැඩ නැහැ ෆ්‍රෙන්ඩ්ස් වැද්දට කොයි පිටියත් එකයි පේනවනේ ඉතින් ගැම්ම ගන්නවා මම පාස් කරලා මල්ලේ යන්නා good night bye හරි ඉතින් අපි මේ වෙනකොට ප්‍රථම ස්ථානයේ තමයි රේස් එකේ ඉන්නේ
අරුන් ටිකත් ළඟ එනවා නේ මොකද අපි යන් ටැග් ගාලා යන් අපි ප්‍රථම ස්ථානය අයියෝ මෙයාලා කිසි ගේමක් දෙන්නේ නැහැ නේ අපි නවත්තන්ගෙමු ටිකක් එනවා අයියෝ ෂිට් අයියෝ කමන්නේ කොච්චර ඉස්සරලා යන දුන්නත් අපිට ගාණක් නැහැ බං මුංග ඊසි බං අපි ඉතින් පළවෙනි ස්ථානයෙන් යනවා ගැම්මට මෙතන ගෝන් වගේක් ඉන්නවා දැක්ක නේද ෆ්‍රෙන්ඩ්ස් මේ වාහනේ ටක් ගාලා හැරෙන්න බල්ලා මෙහෙට මෙහෙට හරි අපි යන් ඔන්න අපි ප්‍රථම ස්ථානයේ අපි දිරුම් කණුව ගාවට ආවා හරි ෆ්‍රෙන්ඩ්ස් ඔන්න අපි ඉතින් රේස් එක සාර්ථක ලෙස ජයග්‍රහණය කරනවා නයිස් අරුන් ටික තාම පේන මානිකක්වත් නැහැ බලමු අපිට කීයක් හම්බෙයිද කියලා අපේ මයිකල් අයියට ඔන්න ඩොලර් 500ක් හම්බුණා රේස් එක දින්නට මුන් ටික දැන් එන්නේ බල පරක් වෙන්නේ බා මුන් ටික පරක් වෙයි ෆ්‍රෙන්ඩ්ස් අපි තමයි පළවෙනි ස්ථානෙට ආවේ ඔයාලා මොකද මෙතන කරන්නේ සිගරට් බොනවා ඒවා බයින්නේ අපිට කොහෙද යන්නේ අයියෝ දුවන්න එපා අපි යාට ගැහුවටත් ෆොටෝ ගහන්නේ අපි ඊයේ විතරයි තියෙන්නේ බෑ මේ කාගෙන් අහලා දැක ෆොටෝ ගහන්නේ අම්මට සී ෆ්‍රෙන්ඩ්ස් පොලිසියට ඔක්කුණා අපිට චක්කාලා මෙතනින් බයික් එකක් කරා මෙතනින් පැනලා යන් හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අදට ඔච්චරයි ඉතින් මේ වීඩියෝ එකෙන් අපි ගේන්නේ ලයික් එකක් දාලා හැමෝම ඉතින් සපෝට් එකක් දෙන්න ඊළඟ වීඩියෝ එකේ සෙට් වෙමු ජය වේවා